everyone! Welcome to my YouTube channel! ඉතින් ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම හිතුවා for the first time study vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න ඕනි කියලා. මේ වීඩියෝ එක මට හරිම ස්පෙෂල්. මොකද මේක තමයි මම YouTube එකට මගේ channel එකට අප්ලෝඩ් කරන ෆස්ට්ම වීඩියෝ එක. ඉතින් මේක මම ගෙදරදී ස්ටඩි කරපු vlog එකක්. ඉතින් ඔයාලට පුළුවන් අද ඉඳලා මාත් එකට ස්ටඩි කරන්න. ඔයාලා දන්නවද ස්ටඩි කරද්දී ප්ලෑනින් කියන එක කොයි තරම් වැදගත්ද කියලා. ඉතින් මම A-levels කරන කාලේ ඉඳලම මෙන්න මේ හැබිට් එක කන්ටිනියු කරගෙන එනවා. දවස පටන් ගනිද්දිම මම ප්ලෑන් කරගන්නවා මට අද දවසේ තියෙන වැඩ මොනවද කියලා. ඒ වගේම මම කොච්චර ටයිම් එකක් ඒ වැඩවලට ස්පෙන්ඩ් කරනවද කියලා මම පොඩි ප්ලෑන් එකක් හදාගන්නවා. to do list එකක් හදාගන්නවා. So, this is one of the main key points that you have to follow as a student. The next tip is ඔයා ස්ටඩි කරන ඒරියා එක. ඔයා කොහේ ඉඳන් ස්ටඩි කරත් ඒ ප්ලේස් එක ක්ලීන් වෙන්න ඕනේ. ඒ වගේම ප්ලසන්ට් වෙන්න ඕනේ. එතකොට තමයි ඔයාට එතන ඉඳන් පාඩම් කරන්න ආස හිතෙන්නේ, ස්ටඩි කරන්න ආස හිතෙන්නේ, වැඩිපුර ඒ ප්ලේස් එකේ ඉඳලා ඔයාට ටයිම් එක ස්පෙන්ඩ් කරන්න ආස හිතෙන්නේ ඔයා වැඩ කරන තැන හරිම ප්ලසන්ට් ලුක් එකක් තියෙන ප්ලේස් එකක් වුණොත් විතරයි. එතකොට ඔයා පාඩම් කරන දේවල් හරිම ඉක්මනට ඔයාට ඇබ්සෝබ් වෙන්න ගන්නවා. ඉතින් මම පර්සනලි තව ෆලෝ කරන ටිප් එකක් තමයි ස්ටඩි කරන වෙලාවට හොඳට වතුර බොනවා. එතකොට අපි පාඩම් කරන දේවල් හරිම ඉක්මනට අපේ මොලේට යනවා. හරි. ඒ වගේම තව දෙයක් තියෙනවා කියන්න. ඔය ගර්ල්ස්ලා එහෙම ගොඩාක් කැමති ස්ටේෂනරි අයිටම්ස් වලට. පාට පෑන්, එතකොට එක විදිහේ ස්ටිකි නෝට්ස්, මේ වගේ දේවල් වලට ගොඩාක් කැමති. ඉතින් මේ දේවල් නිසා ගොඩාක් ගර්ල්ස්ලා ස්ටඩි කරන්න ඇඩික්ට් වෙලා ඉන්නවා. ඉතින් මේ දේවල් හරිම හොඳ good habits කිව්වොත් හරි. මොකද ලස්සනට ඉන්න එක, පිළිවෙලට ඉන්න එක, ඒ වගේම පිරිසිදුව ඉන්න එක, මේ හැමදේම ස්ටඩි එකේම කොටසක්. මොකද අපිට හොඳට ස්ටඩි කරන්න පුළුවන් වෙන්නේ අපි ලස්සනට සුවඳට පිළිවෙලට ඉන්නවා නම්. එතකොට අපි හරිම පිළිවෙලයි. අපේ මුළු ජීවිතේම පිළිවෙලයි. ඒක හරිම පොසිටිව් දෙයක්. මිනිස්සු කවුරු හරි කියනවා නම් අයියෝ ඔච්චර දේවල් කරන්නේ, අයියෝ ඔච්චර ලස්සන රූම් එක තියාගෙන ඉන්නේ, අයියෝ නිතරම අතු ගාන්නේ. දැන් සමහර ගර්ල්ස්ලා ඉන්නවා නිතරම රූම් එක හස් කරනවා. ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒ දේවල්, ඒ වගේ හැබිට්ස් කවදාවත් ඔයාගේ ලයිෆ් එකෙන් ඈත් කරගන්න එපා. හැබැයි මට මෙන්න මේ දේ කියන්න ඕනේ. මම මේ කියන්නේ ලක්ෂරි ලයිෆ් එකක් ස්පෙන්ඩ් කරන්න කියලා නෙවෙයි. අපිට පුළුවන් විදිහට අපි හැමෝටම පුළුවන් පිළිවෙලට පිරිසිදුව ඉන්න. ඉතින් මේ දේවල් තියෙනකොට තමයි ඔයා ස්ටඩි කරන දේවල් ඔයාට හරියටම ඔයාගේ මොලේට ඇතුළත් කරගන්න පුළුවන් වෙන්නේ. මොකද ගොඩක් අය දන්නේ නැහැ අපේ ෆිසිකල් අපියරන්ස් එක. එහෙම නැත්නම් අපි බාහිරින් මේන්ටේන් කරන දේවල් අපේ අභ්‍යන්තරයට බලපානවා. ඕනම ස්ටුඩන්ට් කෙනෙක් දැනගන්න ඕනි දෙයක් තමයි අපි පිළිවෙලට ඉන්න ඕනේ. අපි ස්ටඩි කරන ටේබල් එක හරි ලස්සනට තියාගන්න පුළුවන් නම් ඒක ගොඩාක් හොඳයි. හරි. ඊළඟට
ඔයා බලන්න ඕනේ ඔයා මොන වගේ පර්සන් කෙනෙක්ද කියලා. ඒ කියන්නේ දැන් අපි ස්ටඩි කරද්දී එකකායට එක ටයිම් පීරියඩ් තියනවා ගොලන්ට ඉෆෙක්ටිව්ම විදිහට ස්ටඩි කරන්න පුළුවන්. ඩේටයිම් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්, නයිටයිම් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්, මෝනිින් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. යුජුවලි මම නයිටයිම් පර්සන් කෙනෙක් after 10 o'clock මට එලි වෙනකං වුණත් එක හැරගෙන වැඩ කරන්න පුළුවන්. හැබැයි තව කෙනෙක්ට එහෙම වැඩ කරන්න බැරිවෙන්න පුළුවන් රෑට. ඉතිං ඔයා මුලිම බලන්න ඕනේ ඔයා මොන වගේ ස්ටඩන්් කෙනෙක්ද කියලා. ඉතිං ඔයාට ඉෆෙක්ටිව්ම විදිහට වැඩ කරන්න පුළුවන් ටයිම් එක ඔයාගෙන ඒකට අනුව ඔයාට පුළුවන් කස්ටමයිස් ප්ලෑන් එකක් හදාගන්න. ඉතින් දැම් මම මේ කියන විදිහටම ඔයාලා ස්ටඩි කරන්න කියලා නීතියක්වත් එහෙම එකක් නැහැ. එක්කෙනගෙන් එක්කෙනාට අපි ස්ටඩි කරන විදිහ අපි අපේ මෙන්ටලිටිය එක අපේ ලේට දේවල් කාවාදින විදිහ හරිම වෙනස්. ඉතින් ඒක අපිට කියන්න බැහැ මෙන මේ විදිහටම කරන්න ඕනේ මේම කරොත් හරි එහෙම කියලා. ඉතින් ඔයාටම තමයි පුළුවන් වෙන්නේ ඔයාගේ ප්ලෑන් එක හදාගන්න ඔයා මොන වගේ පර්සන් කෙනෙක්ද කියලා මුලින්ම බලලා. හැම වෙලාවෙම ඔයා ස්ටඩි කරන්න පටන් ගත්තාම ඔයාගේ ඩිසිප්ලීන් මේන්ටේන් කරගන්න එක ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක. අනිවාර්යෙන්ම ඩිසිප්ලීන් is the number one. ඉතින් ඩිසිප්ලීන් නැත්නම් ඔයාට හරියට ස්ටඩි කරගන්න බැහැ. ඒ නිසා හැමතිස්සෙම ඩිසිප්ලීන් මේන්ටේන් කරන්න වග බලාගන්න. Okay then, I hope that ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක enjoy කරා කියලා, ඒ වගේම මගේ වීඩියෝ එකෙන් ඔයාලා inspire වුණා කියලා මම හිතනවා. ඉතින් stay inspired and stay positive. Study well. Bye bye.